ආයිබෝවන් තරුකෙන YouTube channel ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දවසේ ලක්න පොලාපල ප්‍රකාශයේ මාසයේ ලක්න පොලාපල ප්‍රකාශයේ ප්‍රබල ග්‍රහ මාර්ගය පිළිබඳ ඉතාමත් නිවැරදි ආකාරයෙන් දැනගන්න. ඔබත් අපගේ තරුකෙන YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. මම ජෝතිර්වේදී ජයවීර. අද මම ප්‍රකාශ කරන්න යන්නේ මාර්තු මාස 29 වෙනිදා සිදුවන ප්‍රබල සෙනසුරු ග්‍රහතුමා මීන රාශිගත වීම. සෙනසුරු මාර්ගය ඔබගේ ජීවිතයට කවර ආකාරයේ බලපෑමක් ඇති කරයි කියලා තමයි අද මම ඔබට සාකච්ඡා කරන්න යන්නේ. රාශියේ තුන්ව ලක්නෙට මෙතන ලක්නෙ බලන් ඉතින් මේ සෙනසුරු මාර්ග ඔබගේ ජීවිතයට කවර ආකාර බලපෑමක් සිද්ධ කරයිද කියලා ඉතින් අපගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් තරුගෙන YouTube channel ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දවසේ ලක්න පොලාපල ප්‍රකාශය මාසයේ ලක්න පොලාපල ප්‍රකාශයේ ප්‍රබල ග්‍රහ මාර්ගයෙන් පිළිබඳව ඉතාමත් නිවැරදි ආකාරයෙන් දැනගන්න. ඉතාමත් හරියටම දැනගන්න ඔබත් අපගේ තරුකේන YouTube channel එක subscribe කරගෙන එකතු වෙන්න. මම ජෝතිර්වේදී ජයවීර. අද මම ඔබට ප්‍රකාශ කරන්න යන රාශි චක්‍රයේ තුන්ව ලග්නෙ වෙච්ච බුධ ග්‍රහතුමාගේ වායු ගුණ සහිත රාශියක් තමයි මිථුන ලග්නය කියලා කියන්නේ. මිථුන ලග්න ධාරින්ට මේ සිද්ධ වෙන රවි මාර්ග ඔබගේ ජීවිතයට කෙසේ බලපානවද කියලා තමයි අද මම ප්‍රකාශ කරන්න යන්නේ. අපගේ YouTube channel එක subscribe කරගෙන එකතු වෙන්න. මම නිවැරදි ලග්න බලාපොරොත්තු ප්‍රකාශයක් කරන්න ඔබට බලාපොරොත්තු වෙනවා. විශේෂ මිථුන ලග්න හිමියනි ඔබගේ කේන්දරේ අටවැන්නාධිපතිය වගේම නවයේ අධිපතිය. අට කියලා කියන්නේ තමගේ මරණය, තමගේ ආයුෂ ගැන කියන ග්‍රහය. සහ නවයේ අධිපතිය කියන්නේ තමයි කුසල ශක්තිය ගැන කියන ග්‍රහය. ඔබගේ කේන්දරේ 10 වැනි රැකියා ස්ථානට එනවා. මාර්තු මාස 29 වෙනිදා. මාර්තු මාස 29 වෙනිදා සෙනසුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරේ ඔබගේ රැකියා ස්ථානට සම්ප්‍රාප්ත වෙනවා. රැකියා කාරකයා රැකියා ස්ථානට එනවා. සෙනසුරු කියලා කියන්නේ රැකියාට කාරකයා. එනිසා රැකියා කාරකයා රැකියා ස්ථානට එනකොට ඒ ස්ථානේ දියුණු කරලා දානවා. කෙනෙක් කියන්න පුළුවන් අටවැන්නාධිපති 10ට එනකොට රැකියාව විනාශ කරනවා නේද කියලා. නැහැ මිථුන ලග්නේ මිනි. අටස 9 අධිපතිය කියලා කියන්නේ මිථුන ලග්නේ කෙනෙකුට හිතන්න අවස්ථා දෙකක් තියෙනවා. ඒක තෝරගන්න තමයි. මිථුන ලග්න කෙනෙක්ගේ අපාය සහ දිව්‍ය ලෝකයේ අතුර තියෙන්නේ සෙනසුරු ගාව. අපාය දර්ශන අටවැන්න. ඒක තමයි මකර රාශියෙන් අපාය ගැන කියවෙනවා. දිව්‍ය ලෝක ගැන කියවෙනවා කුම්භ රාශියෙන්. ඒ නිසා කුම්භ රාශිය උදා වෙලා තියෙනකොට යම් දෙයක් කරොත් මිථුන ලග්න ධාරී අනිවාර්යයෙන් මේක ප්‍රසිද්ධියට පාත්‍ර වෙනවා. හැබැයි මකර ලග්න උදා තියෙනකොට යම් ගයක් කටින් මොකක් කරේ හැදුවොත් එහෙම ඒක ගෙදර විනාශ වෙනවා. ඒ නිසා දිව්‍ය ලෝකයේ අතුරත් අපාය අතුරත් තියෙන්නේ ওই රාශි දෙකේ. එසා මකර රාශිය තුල අපාය තුලත් කුම්භ රාශිය තුල දිව්‍ය ලෝකයේ තුලත් තිබෙනවා. එනිසා ඔබ කරන විදිහ අනුව ඔබ ජීවත් වෙන ආකාරය අනුව ශනි ග්‍රහතු උපර විපාක දෙනවා. ඔබ ඊටමත් අධර්මිෂ්ඨයි නම් අධර්මයේ ශ්‍රවණය කරනවා නම් අධර්මයට ගොඩක් ආසයි නම් පංචශීලය ආරක්ෂා කරන්නේ නැත්නම් ඔන්න ඔබට අටවැන්නේ ප්‍රතිඵල ලැබෙනවා. ඔබ යහපත් විදිහට ඉන්නවා නම් පංචශීලය ආරක්ෂා කරගෙන කාටවත් හිංසා කරන්නේ නැතුව පීඩා කරන්නේ නැතුව ඔන්න ඔබ ඉන්නවා නම් සෙනසුරු ග්‍රහතුමා ඔබට ජයග්‍රහණ ලබා දෙනවා. කරදර බාධක ඉවත් කර දානවා. ඔබගේ ජීවිතය ආරක්ෂා කරනවා. ඒ වගේම තව බලමු ඔබගේ කේන්දරේ 10 වෙනිට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා. සෙනසුරු ග්‍රහතුමා 10ට ආවට පස්සේ ඒ කෙනාගේ රස්සා උසස් කර දානවා. ඒ වගේම තමන්ගේ ඔය රස්සාර තියෙන බාධක ඉවත් කර දානවා. විදේශගත වෙනතෝ බලාපොරොත්තුවක් තිබුණා නම් මිථුන ලග්න හිමියනි විදේශගත වීමේ සිහිනේ ඔබට සැබෑ වෙනවා. රට යන බලාපොරොත්තුවක් තිබිච්ච උදවියට ඔන්න විදේශගත වෙන්න ඔබට ඔක්කොම හරි ගිහිල්ලා මොකක්කෝ පොඩි ගැටලුවක් වෙන්න ඔන්න ගැටලු තිබුණා. මොකද සෙනසුරු ගාතුම 10 වැන්න එනකොට ඉන්න තැන පිට කරනවා. ඔන්න ඔබ ට්‍රාන්ස්ෆර් එකක් බලාපොරොත්තු හිටියනම් සෙනසුරුගේ මාරුවත් එක්ක මාර්තු 29 සිද්ධ වෙන ඔබට ට්‍රාන්ස්ෆර් එක ලැබෙනවා. හැබැයි මේ ට්‍රාන්ස්ෆර් එක ලැබෙන්නේ සපවත් පැත්තකට නෙවෙයි දුෂ්කර පැත්තකට. එකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා මම මාර්තු මාස 29 වෙනිදා ඔබට මම ප්‍රකාශ කරන කරන්න තියෙන ශාන්ති කර්ම ටිකක් කැලෙන්ඩර් ලකුණු කරලා තියාගෙන හරි කමක් නැහැ. හරියට මම කියන දේ කරන්න. එතකොට ඔබට අනිවාර්යෙන් ඔය කරදර බාධක වලින් ආරක්ෂා වෙන්නත් හැකියාව ලැබෙන එක මම වීඩියෝ එකේ අවසානයේ ප්‍රකාශ කරනවා කරන්න තියෙන ශාන්ති කර්ම වත් පිළිත් මොනවද කියලා. විශේෂයෙන් මිථුන ලග්න හිමියනි 10 වෙනි ශනි ගමන් කරද්දී දිවාරය වෙහෙස වෙලා වැඩ රාජකාරී කරනවා. ඔබ පෞද්ගලික ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ඕටි බලාපොරොත්තුෙන් ඕවර් ටයිම් කරනවා.
ඒ වගේ part time job එකක් කරනවා. දවල් කාලේ ඔබගේ රස්සා කරනවා රස්සා භූමියේදී. රාත්‍රී කාලේදී වෙනත් ස්ථානයක. වැඩිපුර මුදල් හම්බ කරන්න ඔබ කටයුතු කරනවා. ඒක තමයි සෙනසුරුගේ ස්වභාවය. ඔබගේ ප්‍රසිද්ධිය වැඩි වෙනවා. මොකද මීන රාශියට එන්නේ ඔබ ගොඩක් පෙළපෙනවා ඔබගේ සිතට බලපෑම් කරන ස්ථාන. මොකද සමසප්තම දෘෂ්ටියෙන් තහවැන්න ඉන්න සෙනසුරු රහත්තුමා ලග්නේ 4 දකිනවා. 4ෙන් කියන්නේ තමන්ගේ සිත ගැන චින්තන ස්ථාන. මේ චින්තන ස්ථාන සෙනසුරු දකිද්දී ඔබගේ සිතුවිලි ධාර්මික වෙනවා. මොකද මීන රාශිය කියලා කියන්නේ බ්‍රහස්පතිගේ රාශිය. දැන් මේ මාසෙදි බ්‍රහස්පතිගේ මාරුවක් සිද්ධ වෙනවා. මේක වීඩියෝ එකක් ගේනවා. බ්‍රහස්පති ලග්නට එනකොට ලග්නේන බ්‍රහස්පතිගේ ප්‍රතිවිපාක දෙන්නේ සෙනසුරු. 10 වෙනි සෙනසුරු. මොකද මීන රාශිය අධිපතිය ලග්නට එනකොට ඔබ මේ කාලේ ගොඩක් බුද්ධිමත්ව හිතනවා. හොඳට හිතලා බලනවා. තීරණ ගන්න. මොකද රාශිය අධිපතියා ඉන්න තන අනුව ඒ ග්‍රහය දෙන ඵල විපාකේ සෙනසුරු දෙනවා. ඒ 10 වෙනි ඉන්න ග්‍රහය. වසර 2මාරක් ශනි ග්‍රහතුමක් කියලා ඉතාමත් හිමීට යන ග්‍රහය. හයි යන ග්‍රහයක් නෙමෙයි අපව වක්‍ර වෙනවා නිවෘත්ත වෙනවා. ඔන්න ඔබගේ රස්සාව පිළිබඳ නැති වෙලා. නැත්තම් මොකක් කර ඔබ ඉන්ක්වයරි එකක් කරන රස්සාව. ඔබට ඉතාමත් හොඳ සාධාරණ ජජ්මන්ට් එකක් ලැබෙනවා. අපක්ෂපාතී සෙනසුරු. සෙනසුරු කියලා කියන්නේ මීන රාශිය ආවට පස්සේ ඉතාමත් සාධාරණ තීරණයක් ගන්න. ඔබට නීතියම ගැටලුව තිබුණා මිතුන් ලග්නෙ සාධාරණ ජජ්මන්ට් එකක් ලැබෙනවා. ඔබට සාධාරණ තීන්දුවක් ලැබෙනවා. සාධාරණ මිනිස්සුකාරවරයෙක්ගේ සාධාරණ තීන්දුවක් ලැබෙන කාලයක්. මේක දේශපාලන යෝගයක්. කේන්ද්‍රස්ථානික සෙනසුරු රහතුම ගමන් කරාදී දේශපාලන පියුස්සොත් මිතුන් ලග්නෙ මියෙක් වෙලා දේශපාලන සාර්ථකත්වයට පත් වෙනවා. ඔබ රාජ්‍යාංශ සේවකයෙක් නම් රැකියාව අපේක්ෂාව රැකියාව උසස් වීමක් අපේක්ෂාවෙන් ඔබ යම්සේ විභාගයක් ලිව්වා නම් ඒකේ ප්‍රතිඵල ප්‍රමාද වුණා නම් ඔන්න ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ රස්සාව පුටු උසස් කරගන්න වාසනාව උදා කළ දාන්න. මම දැන් කියන්නේ සෙනසුරු රහත්තුමා ඉන්න ස්ථාන උප්පත්ති කේන්දරේ ඔබේ කේන්දර ලග්නේ කොටු 12ක් තියෙනවා. වම් අත පැත්තේ ඉඳලා කොටු 12 ගණන් කරන 1 2 3 4 කියලා ඔබගේ වම් අත පැත්තේ ඉඳලා මේ කොටු 12 ගණන් කරන්න කොටු 12ක් තියෙනවා හරියට. කේන්දරේ කොටු 12ක් තියෙනවා. සෙනසුරු රහත්තුමාගේ ලග්නේ ඉන්නවා නම් ස අක්ෂරෙන් තාලුජ ස අක්ෂරෙන් සෙනසුරු නිරූපණය කරනවා. සෙනසුරු ලග්නේන මිතු ලග්න ධාරින්ගේ රැකී ආරක්ෂා කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක කළ දෙනවා. තමන් සෝත්සාහයෙන් තමන්ගේ රැකියාව ආරම්භ කරනවා. ඒ වගේම ඉන්ටර්නෙට් ගිහලා ඉවරලා තියෙන ජොබ් වේකන්සි ඔක්කොම හොයනවා. ඒ වගේම අර නිකන් ඉඳ හිතෙන්නේ නැහැ. මොකක් හරි වැඩක් කරන්න හිතනවා. කීයක් හරි හම්බ කරලා තිබුණා කියලා හොඳයි කියලා හිතනවා. මොකක් හරි part time job එකක් කරන්න හිතනවා. නැත්නම් ගෙදර ඉඳලා මොකක් හරි ස්වයං රැකියාවක් කරන්න හිතනවා. ඒ වගේම ඔබට සිතුවිලි පහළ වෙනවා. මම නිකන් හම්බ කරලා හරියන්නේ නැහැ නේ. මම ගෙදරටත් කීයක් හරි දෙන්න ඕනේ කියලා ඔබට අර සිතුවිලි පහළ වෙනවා. ගොඩක් උත්සාහවන්ත වෙලා තීත්ත ශක්තියත් උපදවගෙන නූපන් ධනෙ උපයන්න මිතුන් ලග්නේ උපදිච්ච ඔබ කටයුතු කරනවා. නාපි අධිපතිය 10ට එනකොට විදේශගතයේ වෙස්සෙහි නැත් ඔන්න සබෑ කරලා දාන රට යන අපේක්ෂාව මිතුන් ලග්නේ මියන්ට රට යන ගමන සාර්ථක කරලා දෙනවා. සෙනසුරු රහත්තුම උප්පත්ති කේන්දරේ ධනස්ථානගත වෙනවා දෙකේ ඉන්නවා නම් ඔබට අපලෝපවාද ටිකක් ඇති කරනවා. සෙනසුරු දෙකේ ඉන්න උදවියට තමන්ගේ ව්‍යාපාර සම්බන්ධ ගැටලු ඇති වෙනවා. තමන් යම්සි ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා. හැබැයි ව්‍යාපාරය පටන් ගද්දී ගොඩක් සල්ලි එකට යට කරාට පස්සේ ඒ සල්ලි අපේ සල්ලි ආපහු නිකන් අර නාස්ති වෙලා යනවා. එක්ක ඔබට ලැබෙන ලාභ ප්‍රමාණය අඩු වෙනවා. හවුල් කරුණාට ගැටලු ඇති වෙනවා. ඒ වගේ තමන්ගේ තැන්පත් ධනෙ පවා වියදම් කරගෙන පාඩු වෙච්ච ව්‍යාපාරයකට අත ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම කවුරු හරි කෙනෙක්ගේ වහපු ව්‍යාපාරයක් ඔබ පටන් ගන්න යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ ස්ථානයේ අමනුෂ්‍ය බලපෑම් තියෙනවද වාස්තු දෝෂ තියෙනවද කියලා හරියට දක්ෂ ජ්‍යොතිෂවේදී මාර්ගයෙන් පරීක්ෂා කරගෙන ඒ තැනට අවතීර්ණ වෙන්න නිමිත්තකින් හරි බලන්න මේ ව්‍යාපාරය හරියනවද සාර්ථක වෙනවද මොකද නිමිති ශාස්ත්‍රයක් තියෙනවා. ඒ තැනට ගියාට පස්සේ මට yaadෙනවද ඒ තැන හොඳයිද කොහොමද කියලා හරියට නිවැරදි ආකාර නිමිත්තක්වත් බලලා ඉවරලා කටයුතු කරන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට අසාර්ථක වීම ඇති වෙනවා. අතේ තියෙන සල්ලි ටික නාස්ති කරන කරුණු නිර්මාණය වෙනවා. ධනස්ථානයේ සෙනසුරු රහත්තුමා දුර්වල වෙනවා උප්පත්ති කේන්දරේ. ධනස්ථානයේ සෙනසුරු රහත්තුමා ඔබගේ කේන්දරේ 10ට එනකොට රස්සා නිසා තමන්ගේ අතින් සල්ලි නාස්ති කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ විදේශගත වෙන්න අපේක්ෂාව ඉන්න උදවිය හොඳ තැනක් බලලා විදේශගත වෙන්න. මොකද විදේශගත වෙන්න සල්ලි ගත්තට පස්සේ අපෝ ඔබට නැති සල්ලිත් නැති වෙන විදේශගත වෙනත් අපහසු වෙන ස්වභාවයක් ඇති වෙනවා. සෙනසුරු රහත්තුමා ධනස්ථානගත වෙන්නවා. සෙනසුරු 3 වෙනි ඉන්න උදවිය ගොඩක් උත්සාහවන්තව රාජකාරී කරනවා. දිවාරය වෙහෙස වෙලා සල්ලි හම්බ කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේ රාත්‍රී කාලේ පවා
තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න කාය නාස්ති කරන්නේ නැතුව සල්ලි හම් කරලා රස්සා ගන්න කාලයක් බරපත් වෙනවා. ජීවිතේ ගොඩක් සතුට සැනසීම උදා වෙනවා. තමන්ගේ වැඩිමහල් සහෝදරයන්ගේ සහ බාල සහෝදරයන්ගේ සබත්ත වැඩි කළා දාන්න. ඒ වගේ පියාගේ කටයුතු වෙනකොට ගොඩක් උදව් උපකාර කරන පියාගේ රස්සා උදව් උපකාර කරන කාලයක් බරපත් වෙනවා. සෙන්සර් රහතුමා තුන්වෙනි ඉන්න උදවියට ඉගෙන ගන්න දරුවන්ටත් හොඳයි. ඉගෙනීමේ කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඉගෙනීමේ තියෙන සියලුම සමස්ත බාධක ඉවත් වෙනවා. සෙනසුරු උත්පත්ති කේන්දරේ 4 වෙනි තැන්පත් වෙලා ඉන්න උදවියට අනිවාර්යයෙන්ම විදේශ ගතීමේ සීනේ සැබෑ වෙනවා. ඒ වගේ තමන්ට අනිවාර්යයෙන්ම තමන්ගේ රස්සාවෙන් හොඳට සල්ලි හම්බ කරලා හොඳ ලොකු ඉඩමක් ගන්න වාසනාව උදා කළා. මොකද සෙනසුරු රහතුමා 4 හිටියා කියලා ඔබගේ කේන්දරේ පටවි රාශිය, කන්‍යා රාශිය සෙනසුරු 4 ඉන්නකොට ඒ කෙනාට ඉඩමක් ලබා දෙනවා. ගයක් දොරක් හදලා දෙන්න වාසනාව උදා කරනවා. අලුතේ වාහනයක් ගන්න සල්ලි දෙනවා. සෙනසුරු රහතුමා 4 ඉන්නට මොකද රාශි බලයේ දුර්වල නැහැ. ඒ වගේම පාරම්පරික දේපල, පරණ දේපල ලබා ගන්න අපට වාසනාව උදා කර දෙනවා. ඒ වගේම තමන්ගේ රස්සා නිසා තමන්ගේ ගෙදර මගහැරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ සෙනසුරු මාරුවත් එක්ක තමන්ගේ නිවස නැවත ඇවිල්ලා ඒවා අස්පස් කරලා ඉවරලා ගෙදර පිළිවෙලක් කරලා ඉවරලා ඔබ හදන ඔබගේ නිවාසය ආරක්ෂා කරගන්න. මොකද ඇත්ත කතාව කෝ 2020 කට මිතෝලක් මේ ගොඩක් වෙදවනවා. 2020 සහ 21 22 කියන වර්ෂවලදී ඔබගේ ජීවිතේ ගොඩක් විපර්යාස සිද්ධ වුණා. ගොඩක් ඇස්වා කරවද උසාව රස්සාව හරියට කරා යන්න බෑ. මොකද රාහුත් මේ වර්තමාන කාලේ 10 ගමන් කරනවා. ඒ නිසා නිතරම රස්සාව මාරු කරනවා. ඉන්න බ්‍රාන්ච් එකේ වෙනත් බ්‍රාන්ච් එකට මාරු කරනවා. එතන ප්‍රශ්න කරදර බාධක මිතෝලක් ඉපදිච්ච ඔබට ගොඩක් වර්තමාන කාලේ හිතට අධික වශයෙන් මානසික පීඩා තියෙනවා. දැන් බලන්න ඔබගේ ගේ දොර. ඔබගේ නිවස ගේ දොර ගත්තත් ලොකු පිළිවෙලක් නැහැ. කොච්චර අතු ගෑවත් ඒක හැටි වෙනවා. කොච්චර ප්‍රශ්න. මොකද කේතු 4 ගමන් කරද්දී නිවසට අමනුෂ්‍ය දෝෂ ඇති වෙනවා. ඒ අමනුෂ්‍ය දෝෂ ප්‍රතිඵල වශයෙන් කොච්චර අස්කරත් ගෙදර හැමදෙස්සම හැටි වෙලා තියෙනවා. හොඳට බලන්න මකුල් දැල් වැවිලා ඒ වගේම නිවසේ හැමතැනම කොච්චර පිළිවෙලක් කරන්න හදුවත් ඒකට බාධක වෙනවා. එක්ක අස් කරන්න හිතෙන්නේ නැහැ. කම්මැලිකමක් ඇති වෙනවා. නිතරම හිතට දුකක් ඇති වෙනවා. මොකක් හරි හිතට අධික වශයෙන් දුකක් ඇති කරලා තිබුණා. මම මේ කියනකොට ඔබ හිතන ඇති මම කියන්නේ ඇත්ත කියන එක. රාහු ග්‍රහතම 10 වෙනි ගමන් කරද්දී ගෙදර වැඩ කරන්න හිතෙන්නේ නැහැ. රස්සා කරන්න හිතෙන්නේ නැහැ. එක්ක නිවාරු දානවා. එක්ක මොකක් හරි ප්‍රශ්නයක් කියලා එක්ක අම්මට අසනීප වෙලා නිවාරු දානවා. තාත්තට අසනීප වෙලා නිවාරු දානවා. නැත්නම් තමන්ගේ බිරිඳට අසනීප වෙලා නිවාරු දානවා. දරුවන්ට අසනීප වෙලා නිවාරු දානවා. ඔබගේ නිවාරු ඔක්කොම ඉවර වෙනකම් ඔබ නිවාරු දාන සිද්ධ වෙනවා. ඒ වගේම රැකියා ප්‍රධානීන්ගේ බැනුම් අහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම හැමතිස්සෙම දැන් අපිලිවරයි දෙයක් එක දිගට කරා යන්න හිතෙන්නේ නැහැ. මොකද රාහු කියලා කියන්නේ ප්‍රබල ග්‍රහයෙක්. හැම දෙයක්ම එපා කරනවා. ඉන්න තැන විනාශ කරනවා. රාහු 10 ගමන් කරද්දී රැකියාව විනාශ කරා. සමහර කට්ටිය රස්සා නැති කරලා දානවා. විදේශගත වුණත් එක්ක ඒ පැත්තේ නීතියම තත්ත්වයකට හරි පැටලුණා. එතකොට එහෙම වෙච්ච ඔබට නම් මේ වර්තමාන කාලේ සෙනසුරු මාරුත් හොඳයි කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඔබ ඉන්න විදිහ අනුව ඔබට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. සෙනසුරු රහතම බලාපොරොත්තු වෙන සාධාරණ මිනිස්සෙක්. සාධාරණ කෙනෙක්ව බලාපොරොත්තු වෙන. අසාධාරණ සල්ලි උපයන කෙනෙක් නෙමෙයි. ඔන්න ඔබගේ රැකියාවට ඔබ බොරු කරනවා. රැකියාව ප්‍රධානට බොරු කියලා ඉවර තමන්ගේ ආයතන පරිස්සතිය තියෙන බාණ්ඩ අස්ථානගත කරනවා නම් ඒව හොරෙන් පන්නන්න හදනවා නම් ඔබගේ රස්සා නැති වෙනවා. මොකද අටවැන්නේ පළ විභාග නිවේදනය කරන සෙනසුරු රහතම. රැකියාවේ තියෙන බාධක ඔබ රස්සාව හට කරන්නේ නැත්නම් රැකියාව මිනිස්සම මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැත්නම් හැමතිස්සෙම මිනිස්සුන්ට බැන වදිනවා නම් ඔබගේ රස්සා නැති කළා දාන්න. හැබැයි හැමෝටම සාධාරණ සේවයක් කරනවා මිතෝලක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඔබගේ රස්සාව ඉතාමත් උසස් තත්ත්වයකට පාත්‍ර කළ දෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සෙනසුරු උත්පත්ති කේන්දරේ පස්වැනි නොදුවිට ගොඩක් හොඳ අලුතෙන් ව්‍යාපාරයකට අත ගන්න කාලෙ. මේ ව්‍යාපාරي දිනෙන් දින සාර්ථකත්වයට පත් කර දෙනවා. ඒ වගේම දරුවන්ගේ ලාභ සත්කාර ලැබෙනවා. ඒ වගේම දරුවන් රස්සා කරන දියා බලව සතුට වෙන කාලෙ. ඒ වගේම දරුවන්ගේ විදේශ ගතීමේ සිනත් සැබෑ කළා දානවා. සෙනසුරු රහතුම 6 වෙනි තැන්පත් වලින් මිතෝලක්න දාරින් තමන්ගේ රස්සා ටික සතුරු බලවේග ආවට ඒ සතුරු බලවේග වලට ඊටාම සුදින් මුහුණ දෙන්න පුළුවන් වාසනාවක් උදා වෙනවා. අසනීප තත්ත්වයට හැම දෙයකම ජයග්‍රහණ ලැබෙනවා. තමන්ගේ රැකියා කර පරිශ්‍රය තුළදී ඔබ අනිවාර්යයෙන්ම අසනීප තත්ත්වෙන් ආරක්ෂා වෙන සුළු හෝ අසනීප තත්ත්වයක් තිබුණොත් වෛද්‍ය ප්‍රතිකාර අර ගන්න ඕනේ. ඒ වගේම සෙනසුරු ග්‍රහතුමා ඔබගේ කේන්දරේ 7 වෙනි තැන්පත් වල ඉන්නවනම් 7 කියලා කියන්නේ ඔබේ කේන්දරේ ධනු රාශිය. ධනු රාශිය සෙනසුරු ඉන්නකොට ඔබට අදහස් දෙකක් ප්‍රකට වෙනවා. ඒ වගේම මේ කාල තුරදී ආදර සබත් ඇති වෙනවා. රැකියා කරන භූමිය තුරදී, රස්සා කරන භූමිය තුරදී ඔබට තමන්ගේ භාර්යාව හෝ ස්වාමියා හඳුනා ගැනීමට වාසනාව උදා කරලා දානවා. ඒ වගේම රැකියා භූමිය ඔබට සාර්ථක ස්ථානයක් බවටපත් කරනවා. හරියන තැනක් බවටපත් කරනවා. ඒ ස්ථාන ඔබට අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් කරලා දෙනවා. සෙනසුරු 8 වෙනිනේ ඉන්න උදවිය උත්පත්ති කේන්දරේ ටිකක් අපලෝපද්ද ඇති කරනවා. මේ කාල සීමාවතදී ඔබ සෙනසුරු 8 වෙනි තැන්පත් වෙලා ඉන්නවා නම් ඔබ රස්සා හරියට කරා යන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම
කීයක් හරි කෙනෙක්ගේ මුදල් කඩා ගන්න හිතෙනවා. ඒ දේ කරන්න යන්න හදන්න එපා මිතුලක් නෙමෙයි. එහෙම කරොත් ඔබට ඔබ රජයේ සේවකයෙක් නම් අනිවාර්යයෙන්ම රස්සාව නැති වෙන තරමට ප්‍රශ්න කරදර බාධක ඇති වෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන් ගොඩක් පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. සෙනසුරු වටේ ඉන්නවා නම් බාධක ඇති වෙනවා. සෙනසුරු බෙක්කෙන්ද නැපේ ඉන්නවා නම් දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ආරක්ෂයෙන් තමන්ගේ රස්සාව සාර්ථකත්වයට පත් කරලා දෙනවා. ඒ වගේම විදේශගත වීමේ සිහින සැබෑ කරලා ඒ රට රැකියාව ඉතාම තුදින් දවසින් දවස අඳින් අඩිය සාර්ථකත්වයට පත් කර දානවා. සෙනසුරු කියලා කියන ඉතාමත් වාසනාවන්ත සුභවාදී ග්‍රහයක් බවට පත් වෙන ඉන්න විදිහ අනුව ප්‍රතිපත්තිකරක ඔබ ඉන්නවා නම් කවදාකවත් වරදින්නේ නැහැ. මොන ශනි ග්‍රහතුමා උප්පත්ති කේන්දරයේ 10 වෙනි සටන් වෙලා ඉන්න දුවියට තමන්ට අනිවාර්යයෙන්ම රස්සාව ලැබෙනවා. මොකද රැකියා කාර්යය 10 යනකොට රැකියා ස්ථිර කරලා දානවා. ඒ වගේ රැකියාවට තිබිච්ච ගොඩක් බැරියර් තිබ්බනම් බාධක තියෙනවා. මේ බාධක ඉවත් කරලා ඒ රස්සාව ඉතාමත් සුභවාදී ස්ථාන බවට පත් කර දානවා. රස්සාවෙන් ඉහළම තැනකට යන්න වාසනාව උදා කර දෙනවා. රස්සාවෙන් ඉහළම තැනකට යන්න ඔබට වාසනාව උදා කරලා දෙනවා. සෙනසුරු 11 වෙනි තැන්පත් වෙන උදවියටත් මේ සෙනසුරු මාරු හොඳයි. තමන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය වැඩි කරලා දානවා. ඒ වගේම ගොඩක් සල්ලි හම් කරන්න මහන්සි වෙලා. තමන්ගේ රස්සාවේ ඒකායන අරමුණ බාරපත් කර ගන්නවා සල්ලි හම් කරන එක. ඒ වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. සෙනසුරු ග්‍රහතුමා 12 වෙනි සටන් වෙලා හිටපු උදවියට ටිකක් වියදම් පක්ෂේ වැඩි වෙනවා. රස්සාව එක දිගට කරා යන්න හිතෙන්නේ නැහැ. මේ නිසා සෙනසුරු 12 වෙනි තැන්පත් වෙලා ඉන්න උදවිය ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද 12 වෙනිට ඔබ සෙනසුරු ග්‍රහතුමා 10 වෙනිට එනකොට රස්සාව එපා කරනවා. ඒ වගේම රැකියාව හරියට කරා යන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔබට ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒ වගේම තව දෙයක් තිබෙනවා කියන්නේ. ඔබගේ කේන්දරයේ සෙනසුරු ග්‍රහය 10 වෙනිට ගෝචර වෙනකොට 10 වෙනිනේ සඳු ඉන්නවා නම් සඳු ඉන්නකොට ඔබට ජන්මේ රාශිකය ආරම්භ වෙනවා. සඳු ග්‍රහතුමා 10 වෙනිට තැන්පත් වෙලා ඉන්න උදවිය අංශක 130 අනුව උප්පත්ති කේන්දරවල මේ ප්‍රතිවිපාක දෙන කාලය වෙනස් වෙනවා. විශේෂම අංශක 1ත් 5ත් අතර සඳු ග්‍රහතුමා තැන්පත් වෙලා ඉන්නවා නම් 10 වෙනිනේ මේ දෙසැම්බර් මාසය වෙනකම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. දෙසැම්බර් මාසය වෙනකම් අපල තියෙනවා 2025. ඒ වගේම සඳු ග්‍රහතුමා ඔබගේ උප්පත්ති කේන්දරේ අංශක 10 ඉඳලා 15 දක්වා කියන කාල සීමාව තුළදී පරාසතුරුදී ඉන්නවා නම් ඔබ කරා 2026 වර්ෂයේ පරිස්සම් වෙන්න ඕනේ. 26 වර්ෂ තුළදී අස්වා කටවා දෝෂ ආර්ථික ගැටලු ඇති වෙනවා. ඒ වගේම සඳු ග්‍රහතුමා අංශක 20 ඉඳලා 30 දක්වා උප්පත්ති කේන්දරේ ඉන්නවා නම් 10 වෙනිනේ ඔබට 2026 අවසානයත් 27 ආරම්භයත් අතර අපල උපද්දව ඇති වෙලා කරදර බාධක ඇති වෙනවා. ඔබට තියෙන අපල උපද්දව පිළිබඳව ශනි ග්‍රහතුමා අජ වාහනේ ගමන් කරනවාද නැත්නම් කාක වාහනේද ගමන් කරන අවස්ථාවකදී මේ අපල උපද්දව උදා වෙන්නේ කියලා පරීක්ෂා කර ගන්න. නිවැරදි ආකාරයෙන් ඩෝස් වේදිකාවට කියලා පරීක්ෂා කර ගන්න. හැබැයි මේක පොදු පලාපලයක් නෙවෙයි. ඔබගේ ලක්ෂණ පලාපලයක් ලබා දුන්නේ නිවැරදි පලාපලයක්. ඔබ බලාපොරොත්තු වෙච්ච දෙයක් හරියට එක අකුරක් නැර ඔබට සාර්ථක වෙන ප්‍රතිඵල තියෙන්නේ. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන තමයි පලාපල හදලා තියෙන්නේ. එක වචනයකවත් බොරුවක් නැහැ කියන හැම දෙයක්ම ඇත්ත ඔබට ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අනවශ්‍ය දේ අපි කියන්නේ ඔබට නිවැරදි ආකාර ඔබගේ පලාපල ප්‍රකාශ ඔබට ලබා දුන අපගේ තරුකෙන YouTube channel subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අනිත් කටට බාන ෂෙයා කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධම්මං කියන්නේ කරන්න තියෙන ශාන්ති කර්ම පිළිබඳව. මාර්තු මාස 29 වෙනිදා සෙනසුරු මාරු සිද්ධ වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම විහාරස්ථානයකට යන්න. විහාරස්ථානයකට ගිහිල්ලා අබතෙල් පහන් 21ක් පූජා කරන්න ඕනේ. මේ අබතෙල් පහන් පූජා කරද්දී ඔබ අනිවාර්යයෙන්ම සිතේ තියෙන එක දෙයක් තියෙනවා. මේ පහන් තිර අබතෙල් වලට දාද්දී ඔබ පහන් තිර දානවා ඒ පහනට දාට ඔබ හිතන්න ඕනේ. මගේ තියෙන අපල උපද්දර ඔක්කොම ගින්න පිස්සෙලා යන්න ඕනේ කියලා හිතන්න ඕනේ. එහෙම හිතන්න ඕනේ. ඔබ හිතින් දකින්න ඕනේ ඔබගේ තියෙන ඍණාත්මක කළු පාට ශක්තිය අඳුරු සාගර ශක්තිය මෙම පහන් ආලෝකයත් එක්ක පිරිස්සලා විනාශ වෙලා ඔබ සතුටින් ඉන්නවා. ඔබ ධනපතියෙක් වෙලා ඉන්නවා. ඔබ එක හිතින් මෙනෙහි කරන්න ඕනේ. පසු එම දවසේ යාචකයෝ 7 දෙනෙක් තෝරා අරගෙන ඒ යාචකයන්ට කළු පාට පහන් පූජා කරන්න ඕනේ. ඒ යාචකයෝ 7 දෙනාට කළු පාට පහන් පූජා කරන්න ඔබගේ තියෙන යම්ස ඍණාත්මක බලවේග මේ පාපහන් ඔස්සේ ගිහිලා ඉවරලා මේ යාචකයෝ පළදිද්දී යාචකයේ මාර්ගෙන් ඔබේ තියෙන අපල උපද්දව පොළොට යන්න කියලා ඉවරලා පොළොට එත් වෙන්න කියලා හිතාගෙන මේ පූජාව කරන්න එකක් ප්‍රබල අහසක් කවුරුත් දන්නේ නැති දෙයක්. තාම මේකේ රහස් ගොඩක් තිබෙනවා. කේන්දර පරීක්ෂා කර ගන්න කට්ටියට අපි ඒ රහස් මොනවද කියලා පැහැදිලි කර දානවා. දිනු වෙන්න තමයි රහස් තියෙන්නේ. ඒ වගේම එම දවසේ
ජයපිරිත 21 වතාවක් කියන්න ඕනේ. මාර්තු මාස 29 වෙනිදා ජයපිරිත 21 වතාවක් කියද්දී ඔබගේ දෝෂ ඉවත් වෙලා ඔබ හිතින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට අපලු පත්‍ර යටපත් වෙනවා. විශේෂයෙන් මෙව දවසේ ජලජ ජීවීන්ට ආහාර පාන දෙන්න. ඒ වගේම කපුටු පක්ෂීන් කිරිපත් ලබා දෙන්න ඕනේ. ඔය සියලුම දේවල් කරන්න. ඒ වගේම පුළුවන් තරම් මාර්තු මාස 29 වෙනිදා 3 වේලටම නිර්මාංශ වෙන්න ඕනේ. මස් මාස කන්න එපා. ඒ වගේම මාර්තු 29 වෙනිදා අලුතේ රූපලාවන කටයුතු කරන්න එපා. මොකද සෙසුළු අකමැති වගේ දේවල් වලට. ඉතින් මේ ආකාරයෙන් තමයි ඔබට ඔබගේ ජීවිතේ හරියට ගමනාන්තය තිබෙන්නේ. ඉතින් අපි ඔබ නිවැරදි ලග්න පලාපලක් ලබා දුන්න ඔබගේ තරුකින YouTube channel subscribe කර එකතු වෙන දායක වෙන්න. ඒ වගේම ඔබට හැකියාවක් තිබුණා ඔබගේ කේන්දරය තාමත් නිවැරදි ආකාරයෙන් හරියට පරීක්ෂා කර මේ 3 WhatsApp අංකයට මගේ කේන්දරය බලාගන්නේ කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp කළ පණිවිඩයක් ලබා දෙන්න. ඒ වගේ ඔබට හැකියාවක් තියෙන ඔබගේ කේන්දරය හරියට පරීක්ෂා කරගන්න.